මේ ඔබට දිස්වන්නේ ඉබ්බන්කටුව ජලාශයේ වේල්ල ඉදිකැත කර ඇති ආකාරයේ කිලෝමීටර් 2-3ක් පමණ ඈතට මෙම වේල්ල දිව යන බව අපිට පේනවා. ඒ වගේම ඔබට පේනවා ඇති මෙම වේල්ලාවට බැම්මක් ඉදිකර වැටක් ඉදි කර ඇති ආකාරය ඔබ හිතනවා වෙන්න පුළුවන් මේ වැවේ කොටසක් කියලා. නැත, ඒ ජල සම්පාදන මණ්ඩලය විසින් මම හිතන්නේ ඉදිකර ඇති වැටක් බවයි අපිට පෙනී යන්නේ. මේ වැවේ පැත්තක ඉදිරිපස කොටස වාහන දමන කොටසට ආසන්නයේ ඇති වැවේ කොටස ඔබට දක්නට ලැබෙන්නේ. මෙහි ඇත්තටම හරිම චමත්කාර ජනකයි. විවිධ පක්ෂීන් ඇවිත් අපිටම සංචාරක පක්ෂීන් වගේම දේශීය පක්ෂීන් කපුටන් වගේ සත්තුන් ජලයේ ස්නානය කිරීම සඳහා සහ ඔවුන්ගේ ජල අවශ්‍යතාව සඳහා මෙතන ජල කඩਿੱත්තට මෙම වැව ස්මත්ය ඇති පැවැෙන ආකාරය අපිට පේනවා. ඈතින් පේන්නේ ඒ ජලාශය වන්දොට්ටු ආසන්නයේට අපිට දිස්සෙන ආකාරයයි අපිට පෙනී යන්නේ.